ඒ හීනත් එක්කම නින්දට වැටුණු මම ගැස්සිලා හැරුණේ කවුදෝ දොරට තට්ටු කරන සද්දෙත් එක්ක. තද නින්දක හිටපු හින්දා එක්වර මේ හන අඳුරගන්න බැරි වුණත් මොහොතකින් මට තේරුණා ඒ කතා කරන්නේ නැන්ද කියලා. පුතා කෑම කන්නෙන්න නැන්ද එහෙම කියද්දි මට පුදුම හිතුණා. මම දැන් කෑව විතරනේ. නැන්දයි මට ආයෙත් කන්න කතා කරන්නේ. මට හිතා ගන්න බැරි වුණා. පුතා එන්න ළමයෝ කෑම කන්න. මම නාගෙන කාමරේට එද්දි නැන්ද හිටියේ ගිලින්න වගේ මන් දිහා බලාගෙන. ඒ කියන්නේ නැන්දටත් ඕන වෙලා තියෙන්නේ මට ඕන දෙයමද? එක්වරම් මගේ අස්ටි ඉස්තුණා. ඒත් ඇයි කෑම කන්න කතා කරන්නේ? හරිනේ. ඒකත් ඉතින් එක විදිහට කෑමක්නේ. ඉන්න මං එන්නම් නැන්දේ. ඉක්මනට එන්න ළමයෝ කෑම සීතල වෙයි. අම්මෝ නැන්ද පොල් අමාරුවෙන් වගේ ඉන්නේ. ඒක තමයි සීතල වෙන්න කලින් එන්න කියන්නේ. නැන්දගේ අමාරුව අඩු වෙන්න කලින් යන්න ඕන. එතකොට රස්නෙම්ම කන්න පුළුවන්. බලාපොරොත්තු පොඩි බැඳගෙන කාමරෙන් එළියට ආවම දැනගත්තේ හොඳටම රෑ වෙලා කියලා. මොකද පුතා නින්ද ගියාද? නැන්ද මට කතා කරලා තියෙන්නේ රෑට කන්න. ඉතින් සුමුණු බලාපොරොත්තු එක්ක මගේ යෂ්ටි ආයෙත් බිමට නැවුණා. පුතා අත සෝද ගන්න මම කෑම බෙදලා දෙන්න. ඕන නෑ නැන්දේ මම බෙදා ගන්න. නෑ මම බෙදලා දෙන්න. පුතා අත සෝද ගන්නකෝ. මේසෙ මත තියෙන භාජනයට අත සෝද ගත්ත මම බලාගෙන හිටියේ නැන්ද කෑම බෙදන් දියා. ඒ මත තිබෙන නොයෙකුත් වර්ගයේ කෑම බෙදෙන ඇයගේ හංසයෝල තාලෙට පැත්තෙනවා. මට හිතෙන්නේ නැන්ද බ්‍රා එකක් අඳින්නේ නැතුව ඉන්නේ. ඒකයි එයාගේ බෝල ඩබල ලස්සන්ට තාලෙකට පැද්දෙන්නේ. මගේ ළඟට ආව නැන්ද මදක් එහාට වෙන්න තිබ්බ ව්‍යංජනයක් බෙදන්න ඒ විතර නැඹුරු වුණා. ඒත් එක්කම ඇයගේ එක් බෝල හංසෙක් මගේ මුහුණේ වැදින්න ගත්තා. අම්මෝ ඒව නිකන් වතුර පුරවපු බැලුම් වගේ. හරිම මෙලකයි. ඊටත් වඩා නැන්දගේ ළඟ පුදුම සුවඳක් තියෙන්නේ. දැන් නම් මගේ අස්ටිය පුපුරන්න වගේ. මගේ හිත කියන්නෙම නැන්දව බදාගෙන බිම පෙරලා ගන්න කියලා. ඒ බෝලය පොඩි කරන්න කියලා. මගේ පිරිමි හිත එහෙම කිව්වට ඇත්තටම මට ඒ තරම් ආත්ම ශක්තියක් නැහැ. ඇය බෙදල් දුන්න කෑම එක කෑව මම ටීවී එක බලන්න හිතාගෙන සැටියෙන් වාඩි වුණා. කෑම කාලා කුස්සිය අස්පරස් කෙරුව නැන්ද ඇවිත් වාඩි වුණා ටීවී බලන්න. මම හොල්මන් වෙලා ගියේ ඊට පස්සේ වුණ දෙයට. සැටිය මත තියෙන පොඩි කොට්ටයක් තුරුළු කරගත්ත නැන්ද දෙපා ස්ටූල් එක මත තිබ්බා. අම්මෝ ඒ කලව වාත්තු කරලා හදපු වගේ. නැන්දගේ කොටගවුම තවත් උඩට ඉස්සිලා. දවල් ගාපු ක්‍රීම් වලට ඒව දිලිසෙනවා. මට ඒව අත ගන්න තියෙන කඳු රෝම ගහක්වත් නැත්තේ නැන්ද වීට් කරලා වෙන්නේ නැති. ඇය නිතරම වගේ කකුල් මාරු කරමින් එකක් පිට එකක් දාන්නේ මාව අවුස්සන්න හිතාගෙන වගේ. පුතා මේ කතාව බලන්න කැමතිද? එහෙම විශේෂයක් නෑ නැන්දේ. ගෙදරදී තාත්තට ඕන එකක් තමයි බලන්න වෙන්නේ. ඔව් ඉතින් අයියා ඒ කාලෙත් ඔහම තමයි. නැන්ද හිම කියලා චූටි කොට්ටේ තව තුරුළු කරගත්තා. ඒත් එක්කම උඩට ඉස්සුණු බෝල හංසයෝ දෙන්න ගැස්සුණා. දැන් නම් මට දරා ගන්නම අමාරුයි. කොහොම හරි ඒව පොඩි කරන්න ඕන. නැත්තම් මගේ යෂ්ටිය පුපුරනවා. මගේ පිරිමි හිතට ධෛර්යය ගත්තා. ඕන දෙයක් වෙච්ච දෙන් කියලා සැටියෙන් නැගිට්ටා. ඊට පස්සේ වෙන්නේ මොකද කියලා දැනගන්න මේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා.